වෙල්කම් බොයිස් SL ටෙක්නික් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මාට කියන්න යන්නේ කොහොමද ඔයාලා වැඩ් එක වගේ වීඩියෝ එඩිට් කරන්න සුපිරි ඇප් එකක් ගැන තමයි මම අද කියන්න යන්නේ. එහෙනම් අපි වැඩි ගතන තෙමු වීඩියෝ එකට. ඔයාලා Play Store එකේ ගිහිල්ලා InShot Video Editor and මේක කියන ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. දැන් මම ඕපන් කියන එක දෙනවා. ओपन कीवर्ड देने දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ සුපිරි ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. InShot කියන ලෝගෝ එක තියන් කරලා තිනවා. මෙතනින් ඔයාලට settings icon එක ටච් කරලා පස්සේ InShot editor එකේ video editor එකේ settings ටික බලා ගන්න පුළුවන්. ඒක නම් අපිට දැනන create new කියන එකට පල්ලෙන් ඔයාලට බලා ගන්න පුළුවන් video photo collage කියලා. video එක අපි ටච් කරලා පස්සේ ඔයාලගේ gallery එකේ videos එනවා. photo කියලා හදාගන්න කරලා පස්සේ ඔයාලගේ photo ටික එනවා. collage හදා ගන්න නම් collage කියන එක ටච් කරලා හදා ගන්න පුළුවන්. අපි එහෙනම් අපි බලමු වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා වීඩියෝ කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා කැමති වීඩියෝ එකක් මේකෙන් හොයා ගන්න. තෝර හොයාගත්තට පස්සේ ඔයාලා ඔය කහ කොළ පාටින් වගේ හරි ලකුණක් පේනවා ඇති එන්න එක ටච් කරන්න. මම දැන් ටච් කරා. මෙතනින් ඔයාලට watermark එකක් බලා ගන්න පුළුවන්. මේ watermark එක අයින් කරන්න විදිහත් මම කියලා දෙනවා. वीडियो පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න කියලා ඉල්ලනවා. එතකොට ඔයාලට මේ වීඩියෝ එක හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකට තව ක්ලිප් එකක් එකතු කරගන්න ඕන නම් මෙන්න මේ එකතු කිරීමේ ලකුණ ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා blank video photo කියලා තියෙනවා. වීඩියෝ කියන එක ටච් කරන්න. ඊට පස්සේ ආයෙත් ඔයාලගේ වීඩියෝ තියෙන කලර් එකට යනවා. ඔයාලා තව වීඩියෝ එකක් මේකෙන් ටච් කරන්න. මම දැන් මෙන්න මේක දෙන උදාහරණයකට ඔයාලා පේනවා ඇති මෙන්න මෙතන අපිට මෙන්න මෙතන හරි ලකුණක් තියෙනවා. ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේකේ ඔයාලා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක අන්තිමට අරන් යන්න ඕන. ඒ වීඩියෝ ක්ලිප් එකේ යටින් මෙන්න මේ විදිහට ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ බලන්න පුළුවන්. ඊට පස්සේ 1 2 කියලා දින පේනවා ඇති. ඔයාලට මෙන්න මේක මෙන්න මේ විදිහට අරන් ගිය පස්සේ අපිට කලින්ම අපි මේ ඇක්ටිව් කරගත්ත වීඩියෝ එක මෙතනින් ඔයාලට පේනවා. එහෙනම් මෙතන හරි ලකුණ දෙන්න. ඊට පස්සේ ඔයාලා ප්ලේ කරලා බලන්න පුළුවන් පොඩ්ඩක්. හරි බොස් ඉතින් ඊට පස්සේ ඔයාලා අන්තිමට අරන් ගිහලා බලන්න පුළුවන් ඔයාලගේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එක තියෙනවා. ඔයාලා පේන්නේ නැති ඔයාලා මේක මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් දෙන්න පුළුවන්. ඒකට මේ T අකුර ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් දෙන්න. මෙන්න මේ විදිහට මම දෙනවා දැන් free fire කියලා. මෙන්න මේ විදිහට ඔයාලට පාඩ ඕන පාඩක් හදාගන්න පුළුවන්. මම මේ පාඩ තමයි දීලා තියෙන්නේ. මට දැන් මේක අවශ්‍ය නැති හින්දා මම මේක වැරදි ලකුණු ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා පේනවා ඇති කට් කරගන්න තවත් කට් කරගන්න ඕන. මෙන්න මේ කතර වගේ තියෙන එක ටච් කරලා ඔයාලට මෙන්න මේ විදිහට ඕන තැනකට අරන් ගිහලා මෙන්න මේ විදිහට කට් කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ස්ටිකර් කෙනෙක් ටච් කරලා ඔයාලට ඕන ස්ටිකර් එකක් දාගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ ගින්දර වගේ තියෙන එක ඔයාලට දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මට දැන් ඒක ඕනේ නැති නේ මම වැරදි ලකුණ ටච් කරනවා. ඊට පස්සේ බොයිස් මේක සේව් කරගන්න ඕන නම් ඔයාලට ඉස්සෙල්ලා මම දැන් ආයි කියන watermark එක අයින් කරගන්න කොහොමද කියලා. මෙන්න මේ විදිහට ඔයාලා පේනවා ඇති මෙතන free remove කියන එක ටච් කරන්න. ඔයාලට මෙතන ඉන්න පොඩි වෙලාවක් යනවා බොයිස්. ඔයාලට පේනවා ඇති remove watermark කියලා උඩින් තිබ්බා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන කිසි watermark එකක් නැහැ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඒ විදිහට තමයි watermark එක අයින් කරගන්නේ. ඔයාලා දැන් මේක සේව් කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන export කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ආයෙත් export කියන එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලට මේක සේව් වෙනවා පේනවා ඇති. මෙතන ඔයාලට YouTube, TikTok, Facebook, Stories, WhatsApp කියලා දෙනවා ඇති. ඔයාලට තවත් ගොඩක් app තියෙනවා. ඔයාලා කැමති එකට ඒක ෂෙයා කරගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ කරේ මම subscribe කරන්න නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. වීඩියෝ එක හොඳ නම් පහලින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් අපි ගියා.